Hello everyone, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට අද මහත් එක්ක යමු අපේ සෙට් එකේ පළවෙනි වෙඩින් එකට. මේ තියෙන වෙඩින් කාඩ් එක. වෙඩින් එකට නෙමෙයි එතනම හෝම් කමින් එකට තමයි යන්නේ. ඉතින් මේ තියෙන්නේ මම සැලුන් යන ලෑස්ති වෙච්ච විදිය. අම්මම නේල්ස් දැම්මා. මේ තෙමුකින් එන්න ගත්ත නේල්ස්. යම් මාත් එක්ක සැලුන් එකට. ඉතින් මම ගියේ නුවර තියෙන මයි බ්‍රයිඩ් එකට. මේක තමයි මගේ ලුක් එක. මම ෆස්ට් ටයිම් තමයි වෙඩින් එකට සාරි එකක් අඳන් ගියේ. හැබැයි ඒක හරියම කරදරයි කියලා මට හිතුණා පස්සේ. කොහොම හරි අපේ සෙට් එකේ 8 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මාත් එක්ක 8 දෙනයි. හැබැයි ගියේ වෙඩින් එකට 3 දෙනයි. ඒ කියන්නේ අපි 3 දෙනා විතරයි ගියේ. මගේ බර්ත්ඩේ කේක්ස් කරපු යාළුවම තමයි මේ වෙඩින් එකේ කප් කේක් කරේ ඔය ඉන්නේ. එයා කේක් පැරඩයිස් පයි කවි. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ ඕඩර් එක එයාලට කියලා ප්ලේස් කරගන්න. මම ඩීටේල්ස් ටික දාන්න. අනිත් යාළුවන්ට ඇත්තටම කේක වැඩ නිසා එන්න බැරි වුණා. කොහොම හරි මම ප්ලෑන් කරන් ගියපු විදිහට මට වීඩියෝ එක කරන්නත් බැරි වුණා. මොකද මට වීඩියෝස් ගන්න අමතක වුණා. කොහොම හරි මේ ඉතින් ඔය විදියට තමයි කාලා බේලා ඉතින් ඩාන්ස් කරලා ඔක්කොම කරලා ආවේ. ඉතින් අපේ මේ යාළුවකම්ට අවුරුදු 6ක්. අපි මේ ඔක්කොම යාළුවෝ හම්බුනේ මට මං A levels කරන්න ගිය ඉස්කෝලේ. මගේ කලින් වීඩියෝස් වලින් දැකලා තියෙනවනේ. නටන්න ගියාම අල්ලන්නත් බෑ, ෆොටෝස් ගන්න ගියාම නවත්ත ගන්නත් බෑ. කොහොම හරි මම මාර්කින් තමයි වෙඩින් එක ඉවරලා එකගෙන ආවා. ඔක්කොම යාළුවෝ ටික හිටියනම් තමයි ඇත්තටම හොඳේ තින් මොකද ආයෙ කවදා හම්බෙන්න දන්නේ නැහැ. කොහොම හරි ඉතින් ඔක්කොලාටම හම්බෙන්න බැරි වුණා. අපි ඉක්මනටම හැමෝත් එක්කම කොයි හරි යන්න ප්ලෑන් කරන් ඉන්නවා. එහෙම වුණොත් ඒකත් මොලට අරගෙන එන්න. ඉතින් මම වෙඩින් එකේදී ගත්ත පික්චර්ස් Facebook එකේ Instagram එකේ අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඒවත් ගිහින් බලන්න. ඉතින් මගේ යාළුවට මම විශ් කරනවා යාගේ අනාගතේ හැම දෙයක්ම සාර්ථකව කරගන්න ලැබෙන්න කියලා. ඉතින් ඔන්න ඔය විදියට තමයි අපේ සෙට් එකේ පළවෙනි වෙඩින් එක මේ හෝම් කමින් එකට අපි ගිහින් ඒක එන්ජොයි කරලා ආවේ. චූටි වීඩියෝ එකක් වුණත් මේක ලස්සන මෙමරි එකක් වෙයි කියලා හිතනවා. ඉතින් thank you so much වීඩියෝ කියවන්නකම් බැලුවට. ඉතින් අලුත් වීඩියෝ එකක් ඉක්මනට හම්බ වෙමු. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් bye bye.